පටන් ගන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ ලියන්න ඉන්න ඔයාලට වැදගත් වෙන වීඩියෝ සීරීස් එකක්. ඉතින් O level ලියන්න ඉන්න ඔයාලට මේ දවස්වල ඔයාලගේ පාඩම් වල ගොඩක් අතපසු වෙලා තියෙන්න පුළුවන්. ඉතින් විද්‍යා විෂය සම්බන්ධව ඔයාලට තියෙන ප්‍රශ්න සාකච්ඡා කරලා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන වීඩියෝ සීරීස් එකක් තමයි අද ඉඳන් අපි පටන් ගන්න යන්නේ. ඉතින් ඔයාලට තව මාස දෙකක් තියෙනවා මේ වෙද්දිත් ගොඩක් අඩු මට්ටමක ඉන්න කෙනෙක්ට වුණත් ඔයාලා බලාපොරොත්තු වෙන විදිහේ රිසල්ට් එකකට යන්න මේ මාස දෙක හොඳටම ඇති ඔයාලා පුළුවන් උපරිමයෙන් මහන්සි වුණා. ඉතින් මේ වෙද්දී වෙලා තියෙන දේවල් දැන් වෙලා ඉවරයි. ඒ දේවල් ගැන හිත හිතින්න ගියොත් එහෙම අපිට ඉස්සරහට යන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඔයාලා අද ඉඳන් හිතට අරගෙන ඔයාලට ගන්න පුළුවන් උපරිම ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන විදිහට වැඩ කරන එක තමයි ඔයාලා දැන් කරන්න ඕනේ. ඉතින් අපි වැඩි වෙලාවක් ගන්න නැතුව අද වීඩියෝ එකට යමු. මම අද කතා කරන්නේ 2023-24 සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න කොටස. ඉතින් අපි මම හිතුවා මුලින්ම ව්‍යුහගත ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා කියලා පේපර්ස් කීපයකම අපිට ආසන්න අවුරුදු කිහිපයකම මොකද ව්‍යුහගත රචනා කොටස කියලා කියන්නේ අපිට ලකුණු එකතු කරගන්න ලේසි. හැබැයි ගොඩක් කට්ටිය ලකුණු අඩු කරගන්න පාර්ට් එකක්. මොකද අර පොයින්ට් එකටම උත්තර ලියන්න ඕනි නිසා. හැබැයි අර කටපාඩම් කරනවට වඩා අවබෝධයෙන් මේ දේවල් මතක තියාගත්තොත් ඔයාලටත් හොඳ ලකුණකට යන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේවට අපි උත්තර ගන්න කියලා. ඔයාලා සමහර විට කරලා ඇති. කරලා නැත්නම් වීඩියෝ එක බලන්න කලින් try එකක් දෙන්න තනියම කරන්න. පාස් පේපර් පොතක් ඔයාලා ළඟ නැත්නම් මම පහළ description එකේ link එක දාලා තියන්නම්. 2023 පේපර් එකේ. ඉතින් එතනින් පේපර් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලා අපි පළවෙනියටම කතා කරන්නේ පළවෙනි ප්‍රශ්නය ව්‍යුහගත රචනා ප්‍රශ්න කොටසේ. ඉතින් ඒක පොඩි try එකක් දෙන්න පුංචි වෙලාවක් අරගෙන ඊට පස්සේ අපේ ඩිස්කෂන් එකත් එක්ක එකතු වෙලා ඔයාලගේ හරි වැරදි බලා ගන්න ගමන් ඔයාලට මිස් වෙච්ච පොයින්ට් ආයි මතක් කරගමු. හරි එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. මුලින්ම ඔයාලට දීලා තියෙන්නේ අවසාන පාඩමේ. ඔයාලා ගොඩක් වෙලාවට මේ පළවෙනි ප්‍රශ්නේ, ඒ කොටසේ තියෙන පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම කරන්න try එකක් දෙන්න. ඊළඟ කතාව තමයි ඔයාලා මේක පිළිවෙලටම කරන්න ඕනි කියලා එකක් නැහැ. ඔයාලට ඉක්මනට කරන්න පුළුවන්. ලේසි කියලා හිතන ප්‍රශ්නකින් පටන් ගන්න. මොකද ඔයාලා අමාරු ප්‍රශ්නකින් පේපර් එක ලියන්න පටන් ගත්තොත් ඔයාලා මානසිකව වැටෙනවා. මොකද එතනින් එහාට ඔයාලට කරගෙන යද්දි හිතනවා අනේ මේක ගොඩක් අමාරු වෙන්නේ මට අද පේපර් එක කරගන්න බැරි වෙයි කියලා. ඒ හින්දා ඔයාලට ලේසි කියලා හිතන කොටසකින් පටන් ගන්න. දැන් මේක නම් පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ජෛව ගෝලයේ පාඩමෙන් අවසාන පාඩමෙන්. අපි බලමු මොනවද කියන්නේ. ගෘහස්ත වායු දූෂණය ඇති වෙන්නේ නිවාස ඇතුළත මුදා හැරෙන හානිකර දූෂක වලින්. ගෘහස්ත වායු දූෂණය එලිමහන් වායු දූෂණයට වඩා කිහිප ගුණයකින් හානිකරයි. පහත රූපයෙන් දැක්වෙන්නේ ගෘහස්ත වායු දූෂණයට ලක්වන නිවසක විවිධ ස්ථාන සහ ඉන් එක් ස්ථානයක පැවතිය හැකි දූෂක ගැනයි. හරි අපිට වගුවක් දීලා තියෙනවා ඒ අදාළ ප්‍රකාශයට සම්බන්ධ ස්ථානය අහලා තියෙනවා නේද? පළවෙනියටම කියනවා අම්ලවැසි ඇති කිරීමට සහ ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාමට දායක වන විෂ වායු සහ වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන රැස් වෙන්න පුළුවන් වෙන්නේ කොහෙද කියලා. අපි චුට්ටක් මතක් කරගමු අම්ලවැසි කියන්නේ මොනවාද? සාමාන්‍යයෙන් අපේ සාමාන්‍ය වර්ෂා ජලයේ කාබන් ඩයොක්සයිඩ් දිය වෙලා ඒ වර්ෂා ජලයේ pH අගය 5.6ක වගේ අගයක් ගන්නවා. ඉතින් ඒකෙත් යම්කිසි ආම්ලික බවක් තියෙනවා. හැබැයි pH අගය ඊටත් වඩා අඩු වුණාම අපි කියනවා අම්ල වැස්සක් කියලා. මොකද ඒකේ ආම්ලික සාන්ද්‍රණය වැඩි වීම හින්දා. ඉතින් අම්ල වැසි ඇති කරන්න ප්‍රධාන වශයෙන්ම දායක වෙනවා සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, සල්ෆර් ට්‍රයොක්සයිඩ් ඔන්න ඔය කියන වායු. ඉතින් මෙතනදී ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාමට සහ අම්ල වැසි ඇති කිරීමට දායක වෙන ප්‍රධාන වාෂ්පශීලී විෂ වායුවක් තියෙනවා. ඒ විෂ වායුව නිකුත් වෙන්න පුළුවන් තැනක් තමයි අපෙන් අහන්නේ. අපිට මොකද්ද උත්තරේට ගන්න පුළුවන් වෙන්නේ? ගරාජය ගත්ත එක නේද? මොකද ගරාජයේ තියෙනවා කාර් එකක්. කාර් වලින් පොසිල ඉන්ධන දහනයෙන් සල්ෆර් ඩයොක්සයිඩ් පිට වෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එහෙනම් ඒකට උත්තරේ වෙන්නේ ගරාජය. ඊළඟට කියනවා සුවඳ විලවුන් නියාලේපන ආදී භාවිතයේදී නිකුත් වන වාෂ්පශීලී කාබනික දූෂක. මොනවාද සුවඳ විලවුන් වල එහෙම තියෙන වාෂ්පශීලී කාබනික දූෂක? එස්ටර, මද්දසාර ඔය වගේ දේවල් තියෙනවනේ. ඉතින් මේකේ හැටියට ඔයාලට දීලම තියෙනවා නිදන කාමරයේ තමයි රූපලාවන්‍ය ද්‍රව්‍ය වගේ වාෂ්පශීලී ද්‍රව්‍ය තියෙන්නේ. ඒකට එන්නේ නිදන කාමරය.
ඊළඟට රෝගකාරක ශුද්‍ර ජීවීන් පොස් දිලීල දුර්ගන්ධය නිකුත් කරමින් නිරතුරුවම ගෘහස්ත වායු දූෂණයට දායක වෙනවා. ශුද්‍ර ජීවීන් දිලීර යාල දුර්ගන්ධය නිකුත් කරන තැනක් විදිහට කොහෙද අපේ ගෙයක් ඇතුලේ තියෙන්නේ සාමාන්‍යයෙන්? නාන කාමරය. ඊට පස්සේ තියෙනවා ලී බඩු, බිත්ති මතාලේ පිට තීන්ත, බුමුතුරුණු මේ වගේ නිකුත් වෙන දේවල්. සාමාන්‍යයෙන් ලී බඩු එහෙම වැඩිපුරම තියෙන්නේ මේකේ හැටියට සාලයේ. එතකොට ඔය උත්තර ටික තමයි එන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නේ ගෘහස්ත වායු දූෂණය සිදු කර නිවැසියන් පෙනහළු පිළිකා, හෘදයාබාධ, ආඝාතය ආදී රෝගවලට ගොදුරු කරවන පුද්ගල ඇබ්බැහි වීමක්. මොකද්ද? වායු දූෂණය Tamanටත් හොඳ නෑ, පරිසරයටත් හොඳ නෑ, අනිත් මිනිස්සුන්ටත් හොඳ නෑ. එහෙම ඇබ්බැහි වීම මොකද්ද? දුම්පානය කිරීම. ගෘහස්ත වායු දූෂණය ස්වභාවිකව පාලනය කිරීමට මෙම නිවසේ යොදාගෙන ඇති පරිසර හිතකාමී ක්‍රියාමාර්ගයක්. බැලු බැලමට පේනවා ඔයාලට. පරිසර හිතකාමී ක්‍රියාමාර්ගය මොකද්ද? මෙයාලගේ මේ පේනවද ඔයාලට නිදන කාමරේ, සාලේ මේ හැමතැනම මේ ගස් තියෙනවනේ. සාලේ හැම තියලා තියෙනවා මේ මල් පැල. ඒතර අපිට ඒක ගන්න පුළුවන්. නිවස ඇතුළත මල් පැල සිටුවීම. පැල ශාක සිටුවීම කියලා ගන්න පුළුවන්. ඒක තමයි මෙයාලා අරන් තියෙන ක්‍රියාමාර්ගය. ඊළඟට කියනවා ගෘහ නිර්මාණයේදී ගෘහස්ත වායු දූෂණය අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ගයක්. මොකද්ද ගෘහස්ත වායු දූෂණය අවම කරන්න අපිට ගේ හදද්දි ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද? ඔයාලා දැකලා ඇති දැන් හදන අලුත් ගෙවල් වල ගොඩක් වෙලාවට තියෙන්නේ ගොඩක් උස ජනෙල්. ඇයි උස ජනෙල් තියෙන්නේ? හොඳට ගෙදරින් ඇතුළට සහ ගේ ඇතුළින් නම් පිටත වාතාශ්‍රය හුවමාරු වෙන්න. ඒතර ඒකෙන් අපිට ගෘහස්ත වායු දූෂණය අවම කරගන්න පුළුවන්. ඒ වගේම මේකෙත් තියෙනවා උස් චිමිනි හැදීම. උස් චිමිනි හැදුවාමත් අපිට අර අහිතකර වායුන් මුදා හරින්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ආයිතව වා කවුළු හදන එක. ගෙවල් වල දැකලා තියවලා පොඩි පොඩි වා කවුළු තියෙනවා ජනෙල් වලට උඩින් එහෙම. එතකොට ඔන්න ඔය දේවල් තමයි අපි ගෘහ නිර්මාණයේදී පරිසර දූෂණය අවම කරන්න. මේ ගෘහස්ත වායු දූෂණය අවම කරන්න අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. හරි. එතකොට ඒක අපිට ඇත්තටම හිතලා වගේ ලියන්න පුළුවන් ප්‍රශ්නයක්. ඉතින් ඔය වගේ ප්‍රශ්නයක් තමයි පළවෙනි ප්‍රශ්නෙට එන්නේ. හරිම ලේසියෙන් ලකුණු ගන්න පුළුවන්. ඒ හින්දා අතහැර ගන්න එපා. පාස් පේපර්ස්ම කරන්න. පාස් පේපර්ස් වල තියෙන දේවල් තමයි ඔයාලගෙන් ඒ ස්ට්‍රක්චර් එකට තමයි ලකුණු මේ ප්‍රශ්න අහන්නේ. හරි. අපි ඊළඟ කොටසට යමු. B කොටසට. B කොටසේ තියෙන්නේ බහු අවයවික සම්බන්ධ ප්‍රශ්නයක්. ප්‍රශ්නේ බැලුවොත් ශුද්ධ ප්ලාස්ටික් යනුව මිලිමීටර් 5ට වඩා අඩු දිගින් යුතු ඕනෑම ප්ලාස්ටික් වර්ගයක විවිධ හැඩයෙන් යුතු කැබලි පොලිඑතිලීන්, පොලිප්‍රොපිලීන්, පොලිඑතිලීන් ටෙරිතලේට්, පොලිඑස්ටර්, රේයෝන් මේ වගේ බහු අවයවික වර්ග වලින් සැදුම්ලත් ශුද්ධ ප්ලාස්ටික් අංශ වගාබිමකින් හමු වෙලා තියෙනවලු. බහු අවයවික වර්ගය අනුව වගාබිමෙන් හමු වුණු ශුද්ධ ප්ලාස්ටික් වල ප්‍රතිශත සංයුතිය මේ විදිහේ රූපයකින් දක්වලා තියෙනවා. ඊළඟට විවිධ ශුද්ධ ප්ලාස්ටික් ආකාර සැදුම්ලත් බහු අවයවික වර්ගවල ප්‍රතිශත සංයුතිය ප්‍රස්ථාරකයෙන් පෙන්වලා දීලා තියෙනවා. හරි. මේකේ ලොකු දෙයක් නැහැ. මේ දෙක බලලා උත්තර ටික දාගෙන යන්න තියෙන්නේ නේද? පළවෙනියටම කියනවා ඒ රූපයට අනුව වගාබිමෙහි සුලභව පවතින බහු අවයවික වර්ගය. අපිට බැලු බැලමට කියන්න පුළුවන්. මොකද්ද වැඩිම ප්‍රතිශතයක් තියෙන්නේ? PP. PP කියන්නේ පොලිප්‍රොපිලීන්. 36.91% තියෙනවා කියලා තියෙනවා. එතකොට පළවෙනි රෝමාංක එකට එන්නේ PP පොලිප්‍රොපිලීන්. ඊළඟට කියනවා ඒ රූපයට අනුව බහු අවයවිකයේ සහ මේ බහු අවයවිකයේ ප්‍රතිශත සංයුති වල එකතුව පොලිප්‍රොපිලීන්ගේ ප්‍රතිශත සංයුතියට දල වශයෙන් සමාන වෙනවලු. අපිට කියන්න පුළුවන් නේද දල වශයෙන් 36.9ට දල වශයෙන් සමාන වෙන්නේ මොන දෙක එකතු කරුවොත්ද? මේ දෙක එකතු කරුවොත් හරිනේ. අපිට එනවා දල වශයෙන් 36.4ක් විතර වගේ. දල වශයෙන් සමානයි. එහෙනම් අපිට ගන්න පුළුවන් ඒ රූපයට අනුව PE පොලිඑතිලීන් සහ PET පොලිඑතිලීන් ටෙරිතලේට් වල ප්‍රතිශත සංයුතියන්ගේ එකතුව පොලිප්‍රොපිලීන්ගේ ප්‍රතිශත සංයුතියට දල වශයෙන් සමානයි. එතකොට ඒකට උත්තරේ එන්නේ PE සහ PET. ඊළඟට B රූපයට අනුව වගාබිමෙහි පටල ආකාරයේ ශුද්ධ ප්ලාස්ටික් ලෙස පවතින බහු අවයවික වනුයේ. පටල ආකාරයේ ශුද්ධ සංයුතිය. බලන්න පටල විදිහට මේකේ දීලා තියෙන්නේ. අර ඒකේ තියෙන හැඩතල වලින් අපිට හොයාගන්න තියෙන්නේ. මේකේ හැටියට කැබලි විදිහට තියෙන්නේ මොනවාද?
කැබලි විදිහට තියෙනවා PE පොලිඑතිලීනුයි PP පොලිප්‍රොපිලීනුයි තියෙන්නේ කැබලි විදිහට. ආයි පටල විදිහට තියෙනවා පොලිඑතිලීනුයි ඒත් පොලිප්‍රොපිලීනුයි. එහෙනම් මේකේ උත්තරේට එන්නේ PE සහ PP. අපි අනිත් ඒවත් චුට්ටක් බලමු. ගුලි විදිහට තියෙන්නේ මොනවද? පොලිඑතිලීන්, පොලිප්‍රොපිලීන්, ආයි රයෝන් තියෙනවා. ඊට පස්සේ තන්තු විදිහට තියෙනවා පොලිඑතිලීන්, පොලිප්‍රොපිලීන්, පොලිඑස්ටර්, පොලිඑතිලීන් ටෙරිතලේට්, රයෝන් ඔක්කොම ටික තන්තු විදිහට තියෙනවා. ඊළඟට මොකක්ද අහන ප්‍රශ්නේ? විවිධ බහුඅවයවික වැඩිම සංඛ්‍යාවකින් යුක්ත වෙන්නේ මොන ආකාරයේ ශුද්‍ර ප්ලාස්ටික්ද කියලා අහනවා. අපිට හොයාගත්ත හැකි දැන් B රූපේ බලපු ගමන් අපිට පේනවා තන්තු ආකාරයේ ශුද්‍ර ප්ලාස්ටික් වල අර බහුඅවයවික වර්ග ඔක්කොම ටික තියෙනවා. එහෙනම් ඒකට උත්තරේට එන්නේ තන්තු ආකාරයේ ශුද්‍ර ප්ලාස්ටික්. හරි. ඊළඟ ප්‍රශ්නේ. වගා බිමට ශුද්‍ර ප්ලාස්ටික් එකතු විය හැකි ආකාරයක්. වගා බිමට කොහොමද මේ විදිහේ මේ පොලිඑස්ටර්, පොලිප්‍රොපිලීන් ඔය වගේ කියන ශුද්‍ර ප්ලාස්ටික් එකතු වෙන්නේ කොහොමද? අපි කෘෂි රසායන ද්‍රව්‍ය අරගෙන එනවා. එතකොට ඒ කෘෂි රසායන ද්‍රව්‍ය වල ආවරණවල පොලිතීන් තියෙන්න පුළුවන්. ඒ වගේම පිටාර ජලය වගා බිම් වලට එද්දි ඒවා හරහා පොලිතීන් එන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කියන උත්තර වලින් එකක් ඔයාලට ලියන්න පුළුවන්. ඊළඟට පොහොර බෑග් වල වගාවට අපි යොදනවනේ පොහොරේ පොහොර බෑග් වල තියෙන පොලිතීන් වගා බිමට එකතු වෙන්න පුළුවන්. අපි මොනවද කිව්වේ? කෘෂි රසායන ද්‍රව්‍ය වල ආවරණ එකතු වෙන්න පුළුවන්. පොහොර බෑග් වල තියෙන පොලිතීන් එකතු වෙන්න පුළුවන්. පිටාර ජලය ඔස්සේ වගා බිම් වලට පොලිතීන් එන්න පුළුවන්. ජලය ඔස්සේ එන්න පුළුවන්. සුළඟ මගින් එන්න පුළුවන්. ඕව තමයි එකතු විය හැකි ආකාරය. ඊළඟට යූරියා පොහොර නියදියක අන්තර්ගත වන ශුද්‍ර ප්ලාස්ටික් වෙන් කර ගැනීමට ක්‍රමයක්. මොකද්ද හොඳම ක්‍රමය වෙන්නේ? යූරියා පොහොර නියදියක තියෙනවලු ශුද්‍ර ප්ලාස්ටික් අපිට වෙන් කරගන්න ක්‍රමයක් අහනවා. අපිට පුළුවන් වතුරවල දිය කරන්න මේ යූරියා පොහොර. යූරියා පොහොර වතුරවල හොඳට දිය වුණාම පෙරලා ගද්දී පෙරිලා යන්නේ යූරියා මිශ්‍ර වෙච්ච ජලය විතරයි. එතකොට අපිට පෙරලා වෙන් කරගන්න පුළුවන් අර ශුද්‍ර ප්ලාස්ටික් ටික. එතකොට ඒක තමයි උත්තරේ. යූරියා පොහොර ජලයේ දිය කරලා පෙරලා ශුද්‍ර ප්ලාස්ටික් වෙන් කරගන්න පුළුවන්. හරි ප්‍රශ්නේ ඉවරයි. හරිම පොඩි කොටසක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට හරිම ලේසියෙන් උත්තර ලියන්න පුළුවන්. හොඳට කල්පනා කරලා අමාරුයි කියලා හිතන්න එපා. මේ වගේ ප්‍රශ්න ගොඩක් කරන්න. එතකොට ඔයාලට අයිඩියා එකක් එනවා මේ ටයිප් එකේ ප්‍රශ්න තමයි පළවෙනි ප්‍රශ්නෙට අහන්නේ කියලා නේද? ඉතින් අපි දැන් ඉස්සරහට කරගෙන යද්දි අපිටත් ඒ විදිහට අහුවේ. එතකොට ඔයාලටම හිතා ගන්න පුළුවන් කොහොමද මම උත්තර ලියන්න ඕනි පේපර් එකට කියලා. හරි. අපි යන් එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට. ඔයාලා බලන්න තනියම උත්තර ලියපුවා ඉන්නවනම් ලකුණු කීයක් ආවද කියලා බලන්න. හරි. එහෙනම් යන් දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේ අපිට කියන්නේ මෙයාලා ප්‍රායෝගික පරීක්ෂණයක් කරලා තියෙනවා. වද ශාකයක් අරගෙන ඒකේ සුදු පාටයි කොළ පාටයි ප්‍රදේශ තියෙන පත්‍රයක් අරගෙන ඒ පත්‍රයට පිෂ්ඨ පරීක්ෂාව කරලා තියෙනවා. මොකද්ද පිෂ්ඨ පරීක්ෂාව කියන්නේ? අපි පිෂ්ඨ පරීක්ෂාව කරන්නේ අපි මොකක් හරි ලබා ගන්න නියදියක පිෂ්ඨය තියෙනවද කියලා බලන්න කරන පරීක්ෂාවක් තමයි සංඝටකයක් විදිහට පිෂ්ඨය අඩංගුද කියලා බලන්න කරන පරීක්ෂණයක් තමයි පිෂ්ඨ පරීක්ෂාව කියලා කියන්නේ. අපි ඒකදි කරන්නේ මොකක් හරි නියදියක් අරගෙන මේ නියදියට අපි දානවා අයඩීන්. අයඩීන් කියන රසායනික ද්‍රව්‍ය දැම්මහම අයඩීන් වල පාට තියෙන්නේ කහ දුඹුරු පාට. එතකොට මේ නියදියට අපි අයඩීන් දැම්මහම මේ නියදිය ඇතුලේ පිෂ්ඨය කියන සංඝටකයේ තියෙනවා නම් මෙන්න මේ කහ දුඹුරු පාට නිල් දම් පාටකට හැදෙනවා. පිෂ්ඨයේ තියෙනවා නම් මේ කහ දුඹුරු පාට නිල් දම් වර්ණයකට හැදෙනවා. එතකොට මෙන්න මේ පරීක්ෂාව තමයි මේ පත්‍රයටත් කරලා තියෙන්නේ. හරි. අපෙන් අහනවා පිෂ්ඨය හඳුනා ගැනීම සඳහා භාවිත කරන රසායන ද්‍රව්‍ය. අපි දැන් කිව්වා අයඩීන් කියන රසායන ද්‍රව්‍ය තමයි පාවිච්චි කරන්නේ. හරි. ඊට පස්සේ අපෙන් අහනවා කොළ පාටයි සුදු පාටයි ප්‍රදේශවලදී ලැබුණු නිරීක්ෂණ. දැන් අපි දන්නවා කොළ පාටයි කියලා කියන්නේ එතන මොනවද තියෙන්නේ? හරිතප්‍රද තියෙනවා. සුදු පාටයි කියලා කියන්නේ මෙතන හරිතප්‍රද නැහැ. අපි මේකේ මේ පරීක්ෂණය කොළ පාට ප්‍රදේශවලට කෙරුවොත් එහෙම අපිට දැක් ගන්න පුළුවන් නිරීක්ෂණය වෙන්නේ මෙන්න මේ ප්‍රදේශ හැරෙනවා නිල් දම් පාටකට. මොකද මේ ප්‍රදේශවල හරිතප්‍රද තියෙනවා. ඒ නිසානේ කොළ පාටට පේන්නේ. හරිතප්‍රද තියෙනවා කියලා කියන්නේ එතන මොකද්ද සිද්ධ වෙන්නේ? ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හරිතප්‍රද මතනේ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ.
ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා කියලා කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ අවසාන ඵලයේ විදිහට මොනවද හැදෙන්නේ? පිෂ්ඨය හැදෙනවා. එහෙනම් මෙන්න මේ කොළපාට ස්ථානවල ප්‍රභා සංශ්ලේෂණයෙන් හැදුණු පිෂ්ඨය අඩංගු වෙනවා. ඒ හින්දා අයඩින් පරීක්ෂාවේදී නිල්දම් වර්ණයක් පෙන්නනවා. එහෙනම් සුදු පාට ප්‍රදේශවල පිෂ්ඨය නැහැනේ. එතන හරිත ප්‍රද නැති නිසා ප්‍රභා සංශ්ලේෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට එතන පිෂ්ඨය නැති නිසා මේක අපිට මේ අයඩින් වල තියෙන කහදුඹුරු වර්ණයෙන්ම තමයි පේන්න ගන්නෙ. වර්ණ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපිට ගත්ත හැකි කොළ පැහැති ප්‍රදේශ නිල්දම් පැහැයට හැරෙනවා. සුදු පැහැති ප්‍රදේශ කහදුඹුරු පැහැයෙන්ම පවතිනවා. හරි. ඊට පස්සේ අහනවා ඉහත පරීක්ෂාවේදී පත්‍රයේ කොළ සහ සුදු පැහැති ප්‍රදේශ ආශ්‍රිතව ලද නිරීක්ෂණ අනුව එළඹෙන්න පුළුවන් නිගමනය. දැන් අපි පිෂ්ඨ පරීක්ෂාව කරලා අපි තහවුරු කරගත්ත මේ කොළ පාට තැන්වල සංඝටකයක් විදිහට පිෂ්ඨය හැදිලා තියෙනවා කියලා. හැබැයි සුදු පාට ප්‍රදේශවල පිෂ්ඨය හැදිලා නැහැ. ඒ කියන්නේ සුදු පාට ප්‍රදේශවල ප්‍රභා සංශ්ලේෂණය වෙලා නැහැ. හැබැයි කොළ පාට ප්‍රදේශවල ප්‍රභා සංශ්ලේෂණය වෙලා තියෙනවා. එහෙනම් අපිට ඒකෙන් එන්න පුළුවන් නිගමනය තමයි ප්‍රභා සංශ්ලේෂණයට පත්‍රය කොළ පාට වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණයට හරිත ප්‍රද අවශ්‍යයි. අන්න ඒක තමයි අපිට එන්න පුළුවන් නිගමනය. හරි. ඊට පස්සේ අපි යමු B පාර්ට් එකට. B පාර්ට් එකේ අපිට මෙන්න මේ සත්ත්ව විශේෂ කිහිපයක් දීලා තියෙනවා. අපිට නිවසේදී හෝ ගෙවත්තේදී දැක ගන්න පුළුවන් කට්ටිය. මේ සත්ත්ව විශේෂ වලින් ඔයාලා දැකලා තියෙන සත්තුනේ ඉන්නේ. මේ සත්ත්ව විශේෂ වලින් මේ පහළ තියෙන ලක්ෂණ තියෙන්නේ මොන සත්ත්වයටද කියලා යහන්නේ. මුලින්ම කියනවා කෂේරුවක් දරයි. කෂේරුවක් දරයි කියන්නේ පෘෂ්ඨවංශී ගණයට අයිති වෙන සතානේ අහන්නේ. මේ ඉන්න අයගෙන් කවුද පෘෂ්ඨවංශී ගණයට අයිති වෙන්නේ? හූනා. මෙතන ඉන්න අයගෙන් පෘෂ්ඨවංශී කාණ්ඩයට අයිති වෙන වංශයකට ඉන්නේ හූනා. හූනාගේ වංශය මොකද්ද? අපි මෙයාලගේ වංශ ටික මතක් කරගෙන යන්න. හූනාගේ වංශය රෙප්ටීලියා. කැරපොත්තගේ වංශය ආත්‍රපෝඩා. මකුළුවගේ වංශයත් ආත්‍රපෝඩා. පස්සේ ගොළුබෙල්ලගේ වංශය මොලුස්කා. කූඩැල්ලගේ වංශය ඇනලීඩා. පත්තෑයගේ වංශයත් ආත්‍රපෝඩා. එතකොට මේ වංශ වලින් පෘෂ්ඨවංශී කාණ්ඩයට අයිති වෙන එකම වංශය තමයි රෙප්ටීලියා කියලා කියන්නේ. එහෙනම් කෂේරුවක් දරන්නේ හූ. ඊළඟට පේශිමේ පාදයක් තියෙන්නේ කාටද? මොලුස්කා වංශයටනේ. ගොළුබෙල්ලට තමයි පේශිමේ පාදයක් තියෙන්නේ. දේහයේ සමාන ඛණ්ඩවලට බෙදිලා තියෙන්නේ. මේ ලක්ෂණය තියෙන්නේ මොන වංශයටද? ඇනලිඩාවන්ටනේ. ඒතකොට සමාන ඛණ්ඩවලට බෙදිලා ඉන්නේ කූඩැල්ලා. පාද යුගල් 4ක් දරයි. පාද යුගල් 4ක් දරන්නේ කවුද? පාද 8ක් තියෙන්නේ. පොඩි කාලෙත් අපි ඉගෙන ගන්නවා මකුළුවට පාද 8යි කියලා නේ. ආත්‍රපෝඩාවන්ගේ එක ආකාරයක් තමයි මකුළුව කියලා කියන්නේ. ඒතර මකුළුවන්ට පාද යුගල් 4ක් තියෙනවා. ඊළඟට හිස උඩ සහ උදරය ලෙස ටැග්මා 3කින් සමන්විත දේහයක් තියෙන්නේ කාටද? කැරපොත්තට. හිස උඩ උදරය කියලා අපි පොඩි කාලේ කොටස් එහෙම නම් කරන්නේ කැරපොත්තගේ. එතකොට ඒකට එන්නේ ඒ තුන. හරි ඒකත් ඉවරයි. ඊළඟට C ප්‍රජනනය සම්බන්ධ පාර්ට් එකක් තියෙන්නේ. බලමු අපි ඒකත්. ඊට පස්සේ අපිට ප්‍රජනනයට අදාළ ගැලීම් සටහනක් දීලා තියෙනවා C පාර්ට් එකේ මානව ප්‍රජනනයට අදාළව. බලමු අපි කොහොමද මේ කලලය දක්වා මේ ගැලීම් සටහන ගලාගෙන යන්නේ කියලා. ඉස්සෙල්ලාම අපිට ඩිම්බ කෝෂ වලින් යම්කිසි දෙයක් නිපදවනවලු. X කියලා දෙයකින් මොකක් හරි දෙයක් නිපදවනවලු. ඒ තමයි ශුක්‍රාණුව. ශුක්‍රාණු නිපදවන්නේ කොහෙද? ශුක්‍රාණු නිපදවන්නේ වෘෂණ තුල. ඒකට X කියන්නේ වෘෂණ. හරි. වෘෂණ කෝෂය තුල වෘෂණ තුල තියෙන වෘෂණ කෝෂවල තමයි ශුක්‍රාණු නිපදවන්නේ. හරි. ඊට පස්සේ වෘෂණ වලින් ශුක්‍රාණු නිපදවනවා නම් ඩිම්බ කෝෂ වලින් මොනවද නිපදවන්නේ? ඩිම්බ කෝෂ වලින් නිපදවනවා ඩිම්බ. ඊට පස්සේ මේ ඩිම්බ සහ ශුක්‍රාණු මොනවා වෙලා ඉසෙඩ් කියලා කෙනාව හැදෙනවද කියලා අපෙන් අහනවා. දැන් ඉසෙඩ් කියන කෙනා අනූනන විභාජනයට ලක් වෙලා තමයි කලලය හැදෙන්නේ. එහෙනම් ඉසෙඩ් කියන්නේ කවුද? යුක්තාණුව. යුක්තාණුව අනූනනයට ලක් වෙලා තමයි යුක්තාණුව කලලයක් බවට පත් වෙන්නේ. එතකොට ඩිම්බ සහ ශුක්‍රාණු මොනවා වෙලාද යුක්තාණුවක් හැදෙන්නේ?
සංසේචනය වෙලා. අපි ඒකට කියනවා සංසේචනය කියලා. ලස්සන කතන්දරයක් නේ තියෙන්නේ අතන නේද? එතකොට ඕක අපිට මේ විදිහට දාගෙන යන්න පුළුවන්. ඩිම්බ කෝෂ වලින් නිපදවනවා ඩිම්බ, වෘෂණ වලින් නිපදවනවා ශුක්‍රාණු, ශුක්‍රාණු සහ ඩිම්බ සංසේචනය වෙලා යුක්තාණුව හැදෙනවා. යුක්තාණුව අණුවන විභජනයට ලක් වෙලා කලලය හදනවා. එතකොට අපිට පළවෙනි ප්‍රශ්නෙනුයි දෙවෙනි ප්‍රශ්නෙනුයි දෙකෙන්ම අහන්නේ මෙන්න මේක පුරවන්න කියලා තමයි කියන්නේ. රෝමාංක 3න් අහනවා B ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කුමන ස්ථානයකදීද? B ක්‍රියාවලිය කියන්නේ සංසේචනය. සංසේචනයක් සිද්ධ වෙන්නේ කොතනද? ගර්භාෂය ඇතුළේනේ සිද්ධ වෙන්නේ. ගර්භාෂයේ පැලෝපීය නාලයේ ඉහළ කෙළවරේ තමයි සංසේචනයක් සිද්ධ වෙන්නේ. එතකොට අපිට තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ විදිහට ගත්ත හැකි පැලෝපීය නාලයේ කියලා. හරි, ඒ ප්‍රශ්නෙත් ඉවරයි.